අයිබෝන් කට්ටිය හැමෝටම වෙල්කම් බැක් ටු කොල්ලයින් කැනඩා. ඉතින් ඔයාලා දන්නවා මේ ටිකේ මම කැනඩාවේ ඉඳලා US වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් US වල රවුම් ගහනකොට අද දවසේ මම ප්ලෑන් කරලා තියෙන්නේ එක තැනකට පීටර්සන් ඔටෝමොබයිල් මියුසියම් එකට. ඉතින් ඔටෝමොබයිල් වලට කාර් වලට කැමති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක සෑහෙන ඉන්ටරෙස්ටිං වෙයි. මේකේ තියෙනවා සෑහෙන ලොකු කාර් කලෙක්ෂන් එකක්. US වල ලොස් ඇන්ජලිස් වල තමයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ මම ඉන්න තැන ඔන්න මේ විදිහට තමයි එලියෙන් පේන්නේ. ඉතින් අපි මේක ඇතුළට ගිහිල්ලා අද බලමු මොන වගේද තියෙන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. කොල්ලයින් කැනඩා bell icon එක ඔබන්න. වීඩියෝස් එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මේ කොල්ලයින් කැනඩා US වල ඉඳන් ලොස් ඇන්ජලිස් වල ඉඳන් අපි යමු ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මම පෙන්නන්නම් ඔයාලට තියෙන ඒවා. එන්ට්‍රන්ස් ටිකට් එක $20ක් වෙන්නේ. ඉතින් කවුරු හරි කාර් වලට ආස කෙනෙක් ඉන්නවා නම් පරණ කාර් වලට ආස කෙනෙක් ඉන්නවා නම් සෑහෙන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. ඉතින් ඇවිල්ලා බලන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම්. ඉතින් මේකේ ජෙනරල් ඇඩ්මිෂන් ටිකට් එක ගත්තොත් ලෙවල් 3ක් තියෙනවා. ලෙවල් 1 2 3 කියලා. ඊට අමතරව තව එක්ස්පෙන්සිව් කාර්ස් තියෙනවා වෙනම ලෝවර් ලෙවල් එකේ වෝල්ට් එකේ. ඉතින් ඒකට වෙනම ටිකට් එකක් පර්චේස් කරන්න ඕන. ඉතින් මෙතන තියෙන ඔක්කොම මෝටර් සයිකල්ස් තියෙන්නේ. මෙතන ඔක්කොම මෝටර් සයිකල්ස් තියෙන්නේ. ගොඩක් ඒවා 1980න් පහළ, ඒ කියන්නේ 1980ට කලින් ගත්තු මෝටර් සයිකල්ස් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන් ලොකු ඒරියා එකක තියෙනවා මේ වීදිලා. ඉතින් දෙකක් තුනක් විතර යනවා මේක සම්පූර්ණයෙන් ඉවරයක් කරලා බලලා ඉවර කරන්න. මේ පැත්ත තනිකරම වෙන් කරලා තියෙන්නේ අලගේ මොඩර්න් කන්සෙප්ට් වලට මේ Honda එකක්. 2007 Honda FC Sport එකක්. මේ කාර් එක ඔයාලට මතකද දන්නේ? මේක මතක නම් Fast and Furious fan කෙනෙක් නම් මේක Too Fast Too Furious movie එකේ තිබුණු කාර් එකක්. ඒකත් ඉතින් මෙතන තියෙනවා. කිට් හම්බුණා. කිට් මයිකල් නයිට් ගේ කාර් එක. ඉතින් ඒක මතක නම් ඒකත් තියෙනවා මෙතන එක්සිබිෂන් එකේ. ස්කූබි ගේ ශගීගේ වාහනේ තියෙනවා. මේ මෙතන පොඩි පින්තූර ගහලා තියෙනවා. ඉතින් මේ ඉන්න පැත්තේ මම දැන් ඉන්න පැත්තේ තියෙන වැඩි හරියක්ම මූවීස් වල ෆිල්ම්ස් වල තිබුණු කාර් Fast and Furious, Scooby Doo, ඊට අමතරව මයිකල් නයිට් දැක්කා. ඉතින් ඒ වගේ ෆිල්ම්ස් වල පාවිච්චි කරපු බ්ලේඩ් රනර් එකේ පාවිච්චි කරපු කාර් එකක් තිබ්බා. ඉතින් ඒ ටික තමයි මේ ඉන්න පැත්තේ තියෙන්නේ. අපි දැන් තුන්වෙනි තට්ටුවට යන ගමන් ඉන්නේ. මේක තමයි අන්තිම තට්ටුව. ජෙනරල් ඇඩ්මිෂන් එකෙන් යන්න පුළුවන්. අපි ඒකටත් ගිහිල්ලා බලමු. ඉතින් ඒකෙත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මේක එන්න තියෙන්නේ උඩ තට්ටුවේ ඉඳලා පල්ලෙහා තට්ටුවට. එතකොට තමයි උඩ තට්ටුවේ ආරම්භකයේ 1930ට කලින් තියුණු කාර් ටික මෙතන තියෙනවා. ඊට පස්සේ 1960 80 ගණන් වල කාර්. ඊට පස්සේ අන්තිම තට්ටුවේ, ඒ කියන්නේ පළවෙනි තට්ටුවේ තමයි තියෙන්නේ ෆියුචරිස්ටික් එහෙම නැත්නම් මොඩර්න් ඊරා එකේ කාර්. ඉතින් අපි අනිත් පැත්තට ගියේ ෆියුචර් එකේ ඉඳලා අතීතයට. ඉතින් මේක තමයි අතීතය. ඉතින් අපි අද මෙතනින් යන්න හදන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ටිකේම මම ඉන්නේ කැනඩාවේ ඉඳලා ඇවිල්ලා US වල. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා channel එක
බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. අපි ආයෙ දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. තාම ඉන්නේ US. ඉතින් US ඉඳලා අපි විනාඩියක් ඉන්න. ඉතින් US ඉඳලා අපි ආයෙ දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න. channel එක subscribe කරලා තියාගන්න. අපි ආයෙ දවසක හම්බ වෙනකම් ජය වේවා.